කොහොමද යාළුවනේ මේ තියෙන්නේ අපේ ගමේ එක වෙලක් පොඩි අල පාරක් තියෙනවා මේ දෙපාරේ ඉන්නේ ලස්සනයි කියන්නේ ඉතින් මේක මට මතක ඇති කාලේ නම් මීට වඩා ගොඩක් ලස්සනයි ඒ කාලේ නම් මේ වෙලාවට අපි ඉතින් මේකේ රිෆෝම් එකක් දාගෙන හරි පාරුවක් පදිනවා වැස්සට මාළුත් ඇවිල්ලා ඉන්නවා ආවා ඉතින් අයියලා ගෙවල් පැත්තේ අයියාව බලන්න ඒ ගමන් අයියලා 22ක් ගහමු කියලා අයියා ආවා ඉතින් මම මේ දෙපාරේ නතර වුණා බෝක්කු උඩ උන් ඔය වෙල්ට ගියා ගහන්න ආයෙ ගෙදර යන්න ඕනේ ඉතින් මඩ ගාගෙන යන්න ටිකක් අමාරුයි අමාරු නෑ මට පිටින් ගියත් ඉතින් ඔය මාව පාරේදී දකින්නේ උන් මඩත් පිටින් යද්දි අමාරුයිනේ උන්ට ඒ හින්දා ඉතින් මේ බලහකො ලස්සන එක මාළු නම් ඉන්නවා ඒ අතරතුරේදී ඉතින් මේ දැකපු වීඩියෝ කරද්දි ඉතින් මේ ස්ප්‍රයිට් බෝතල් අරවා මෙව්වත් ඉතින් ඌවට අහු වෙනවා ඔය මගුලවල් වලට මුකුත් කියන්න නෙමෙයි මම මේ වීඩියෝ එක ගත්තේ නා හැබැයි ඉතින් මේ මයිලෝයකුත් තියෙනවා පෝල් ගෙඩිත් තියෙනවා ඉතින් හැබැයි ඉතින් පෝල් ගෙඩි නම් දිරලා යනවා උණ බට දිරලා යනවා මාළු නම් ඉන්නවා විසිදල් පාරවල් දෙකක් විතර ගැහුවා අයියලා ඒකටත් ඉතින් නයිලෝන් බට්ටෝ කියලා જાතියක් ආව වුණා ඉස්සර නම් විසිදලක් ගහපුවම ඔගේ මාළු જાති දෙතුන් වර්ගයක්වත් ඉන්නවා ඉතින් හැබැයි ඉතින් දැන් නම් දෙතුන් වර්ගයක් නැහැ ඔය කොහෙන් හරි ආපු ජපන් බට්ටෝ කියනවා නයිලෝන් බට්ටෝ කියනවා ඔය බට්ටෝ අට්ටෝ බුට්ටෝ තමයි ඉතින් දැන් එකම જાතිය තමයි අහුවෙන්නේ හරිද ඉතින් අතන බුකුළු දානවා බල්ලෙක් එනවා ත්‍රිවිල් මාමා කෙනෙක් එනවා ඒ අස්සෙන් ඒ පැත්ත කොච්චර ලස්සනවත් මේ පැත්ත ඉතින් හරියට මේ පැත්තත් ලස්සනයි ඉතින් පැත්තත් ලස්සනයි ඉස්සර මෙන්න මේම ඔය රුපියල් 120 200 වතුර බෝතල් අර බීම මේ බීම බෝතල් කාලේ බෝතල් අරවා මෙව්වා ඌවා ඉතින් මේකට අපේ මිනිස්සු ආගේ යතේ බීලා දාලා විසික් කරන්න කලින් ඉතින් ඉස්සර ලස්සනයි මේක දැන් නම් ඉතින් දැන් ලස්සන දැන් නෑ ඒ ඌව මං පෙන්නන්න මේ ගත්තේ ඉතින් මට ඉතින් බලපුවම ඉතින් ඌව කාටද ඉතින් අපි කාට බැලලත් වැඩක් නෑනේ බං මොකද ඉතින් මේ ජීවිතේ මමත් ටොපි කොලයක්වත් බිම දාපු එකෙක් නෙමෙයි කියලා මට කියන්න බෑ හැබැයි ඉතින් මගේ දැන් නම් සාක්කුවේ බැලුවත් ටොපි කොල දෙකක් විතර ඇති ටොපි කොල නම් නෙමෙයි සෙන්ටර් ෆ්‍රෙෂ් දෙකක් විතර ඇති කොල කාලි වෙරලා සාක්කුවට එබුණා වගේ එක මේ ඒක ඉතින් සාමාන්‍ය වෙනවා ඉතින් මට එහෙම මට වුණා කියලා උඹලා හැමෝටම වෙන්න ඕනේ නෑ හැබැයි ඉතින් මේ වගේ මේ මාළු ඉන්නවා ඒ පැත්ත ගහච්චිවා මේ පැත්ත ගහෙන්න බෑ මාළු නැතුව නෙමෙයි උන්ට උඩට එන්න බෑ මේ කුණු හින්දා ඉතින් ඒ හින්දා මේ බීපියුම් කාපුයෝ මේ ප්ලාස්ටික් දාපුයෝ වැරදි නෑ ඉතින් උන්ගේ ගෙවල් වල දාගන්න බැරි හින්දානේ ඉතින් උන් ඔබ හිතාමතා නැතුව මේ වෙලට ගෙනල්ලා දානවා කියලා දාන්නේ නෑ ඉතින් කොහෙට හරි දාලා මේක ගහගෙන ඇවිල්ලා හැබැයි ඉතින් ඒක හොඳ වැඩක්ද නරක වැඩක්ද කියලා ඉතින් ඒකත් ඉතින් ඔය දකින්න මිනිස්සුම තීරණය කරයි කවුරුත් කරපු වැඩක් හරි අරත් තීරණය ගන්න ඉතින් මට මොකද්ද කිව්වේ වීඩියෝ එකක් දාගෙන යද්දි කවුද මන්ට වැඩ ඇරලා යනවා මිනිස්සෙක් විදියට මස්ස හැරි බල යනවා මම මේ මොනවද වීඩියෝ එකක් ඔන් කරන් කියන්නේ කියලා ඒ මාසයා මොනවා හිතුවත් ඉතින් මට වැඩක් නැහැ ඒ මාසයා දැකපු ඉන්න ඉතින් මං කියන්නේ ඕකයි වැඩේ ඉතින් ඔන්න ඕක තමයි ඉතින් පෙරට වෙලා තියෙන තත්ත්වය ඒක මේක ඉතින් තව ටික දවසකින් ඉතින් ඔය මොකක් හරි පාරු බැකෝ එකක් ඇවිල්ලා ඔය කපලා සුද්ධ කරලා දායි ඉතින් ඒත් ඉතින් මේ කුණු ටික තව තැනකට නේ යන්නේ ඔය ඉතින් කුණු දාන්න එපා කියන්නත් බෑ බං අපි වගේ දුප්පත් රටවල් වලට මේ වගේ ප්ලාස්ටික් බෝතල් වලින් ප්ලාස්ටික් දේවල් වලින් ප්ලාස්ටික් කන්ටේනර් වලින් දේවල් දෙන්න නැතුව ඌවා දිරා යන දේවල් වලින් දෙන්න කොහොමද බං කරන්නේ ඉතින් ඌවා එහෙම කරොත් එහෙම ඒවා හම්බ කර ඒවා විකුණන්න ලොකු ගණන් මේවා කරන්න වෙනවා ඉතින් එතකොට ඇත්තෝ එතකොට ඉතින් මොකද වෙන්නේ එතකොට ඉතින් ඌවා ගණ්ඩ එකෙක් නැතුව යනවනේ ඔය කම්පැනි කාරයොත් ඉතින් ඉන්න බෑ ඌවා ඉතින් අපි කණ්ඩත් බෑ බොන්නත් බෑ ත්‍රිවිල් අයියා කෙනෙක් යනවා ආයේ ඉතින් බලයි යනවා බලයි යන්නේ නැතේ ඔය අහක බලයි යන්නේ උඩ බලයි යන්නේ පස්ස බලයි යන්නේ ඒ හින්දා අපි අර කැත පැත්ත කියලා හිතෙන කුණු පැත්ත අපේ මිනිස්සුන්ගේ රස කෑමක් කාලා ටොයිලට් එකට ගියාම ගඳ ගහන පැත්ත වගේ තියෙන පැත්ත බලන්න නැතුව ඔයගොල්ලෝ මේ ලස්සන පැත්ත බලන්න හරිද
ඒ පැත්තවත් බලලා හිත හදාගන්නකො ඉතින්. මොනවා කරන්නේ මේ පැත්තේ ඉතින් බලන්න දෙයක් නැහැ. ඒ පැත්තම ඒක ඒ කැත කෑලි ටික අහුවෙන්නේ නැති වෙන්න ඔයගලන්ට මම මේ පාරු කෑල්ල පෙන්නන්නම්. ඇල්ල පාර. මාළු ඉන්නවා. විසිදලක් ගහලා මාළුවෙක් අල්ලලා එකෙක්ට දාන්න පුළුවන්. දැන් පව්කාරයෝ අහිංසක මාළුන් අල්ලනවා. යකෝ මේ අර නයිලෝන් බට්ටෝ කියන උන්ව මේකට ගෙනල්ලා දාපු ඊට වඩා පව්කාරයෝ මේක හිටපු අපේ අහිංසක මාළු කොරලි අරුම්මු උන් ටිකගේ බිත්තරත් කාලා ඔක්කොම කාලා දැන් මේ විසිදල් ගහපුවම අහුනේ උම්ම විතරයි ඉතින්. නේතන පින්වන්තයා පව්කාරයා පෙන්නන්න නෙමෙයි ඉතින් මම මේක ගත්තේ. මිනිස්සු ඉතින් සුපර් මාකට් ගිහිල්ලා මැරුච්ච මාළු කිලෝ ගණන් වලට අරන් ඇවිල්ලා උයන් කනවා වගේ තාලා මිනිහෙක් විසිදලක් ගහලා ඔය ඉන්න මාළුවෙක් අල්ලන් කන්නේ. ඌ මාළුවෙක් කියලා ඉපදුනා. අපි මිනිස්සු වෙලා ඉපදුනා. කොටියෙක් ආවොත් අපිව අල්ලන් කයි. ඒ හින්දා විසිදලක් තියෙන එකෙක් මාළුවෙක් අල්ලන් කනවා. ඕක තමයි නකුරුල්ලෝ රෑනකුත් යනවා. මේක ඉතින් විනාඩි 6යි ගානකුත් ආවා. ඉතින් මේ වෙල පෙන්නන්න නෑ මම මේ උඹලට පෙන්නන්න කියලා ගත්තේ නෑ. ඉතින් ලස්සනයි මගේ ඇස් දෙකට. ඒ නිසා ඉතින් මමත් බලාගෙන හිටියා. මාළුත් ගැහෙනවා. පාසි රැල්ලකුත් ආවා. කුණු නම් ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. කුණු ගැන කතා කරන්න නෙමෙයි ගත්තේ. මේ කුණු ගැන ඔයගලන්ට හිතෙන දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා යන්න. කාවත් විවේචනය කරන්න එපා. තමන්ව විවේචනය කරගන්න එක හොඳයි. කාවත් විවේචනය කරනවට වඩා ඒ හින්දා මේ පරිසරයවත් දැකලා ඉවරලා සතුට වෙන්නකො. අපි පොඩි කාලේ දැකපු පරිසරෙත් එක්ක දැන් බාද්දි 100%ක්වත් නැහැ ඉතුරු වෙලා. මේ වෙනවනේ. වෙලටත් ඉතින් තාප්ප වැටවල් ගමානවා සීට් වලින් හරි ගහගෙන ඉන්නේ. ඉතින් ඔය නිකන් පෙන්නන්න ගත්තේ. කැමති කෙනෙක් ඉන්නවා නම් බලන්න. බලලා හිතන දේක් කමෙන්ට් එකක් දාන්න නැත්නම් නොදා යන්න. ලයික් එකක් කර දාන්න සබ්ස්ක්‍රයිබ් නම් කරගෙනම යන්න.